හයි මගේ යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලා ආදරෙන් පිළිගන්නවා ඩිවයින් අවර්ස් YouTube නාලිකාවට. කතාව දාන්න ටිකක් පරක්කු වුණා. ඒකට සෝරි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. කතාවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සෂින් ඇයි මේ තමන් මොකටද හරුට ගෙටෙන්නේ කියලා කතා කළේ ආ? සෂින් අනේ මේ ඔයාගේ යාළුවෙක් කිව්වනේ. ඒකයි මම ඇතුළට එන්න කිව්වේ. අනේ ඕයි යාළුවා තියා මොකා වුණත් තම මොකටද එහෙම එන්නේ කියන්නේ ආ? මම ආවේ නැත්තම් තවුන්ට තිබුණ අරුත් එක්ක හතල් එකක් ගන්න නේද? ගෑනු කියන ජාතිය හොම්මමයි. අර මෙතන කියන එකෙත් කළේ ඒකමනේ. කොල්ලා මෙතන කියලා කියද්දී කෙල් ටිකක් ඊර්ෂ්‍යා හිතෙනවා. මොකද මීට කලින් ලිපිකා කතාව කියලා තිබුණ නිසා. කොහෙද ඉතින් අපේ සනන් කෙල්ලටත් කට පියාගෙන ඉන්න බෑනේ. ඔව් මම එයාට කතා කළා තමයි. ඔයාමනේ දවල් කිව්වේ මගේ මූණ බලන්න කැමති නැහැ කියලා. කොල්ලට නම් හොඳටම කේන්තිය කෙල්ල කිව්ව කතාවට. තෝ මොකද්ද ගෑණී කිව්වේ? එහෙම කියපු සශීකොල්ලා සනුගේ කනට පාරක් ගෙවුම් කෙල්ල විශ්සි වෙලා ඉඳට වැටෙtti. උඹට ඔය තාම අමාරුවක් තියෙනවා කියලා මන් දැනන් හිටියේ නෑනේ. අනික මේක හොඳට අහගන්නවා. මේක මගේ ගේ. තමසගේ ලිමිට් එකේ ඉන්නවා. එහෙම කියපු කොල්ලා ආපහු ඔෆිස් එකට ගියා. කෙල්ල අඬ ෆෝන් එක අතට ගත්තේ තමන්ගේ හොඳම යාළුවා වුණ සෙහන්සට. සහි කියන්නේ කෙල්ලගේ පණ වගේ හිටපු යෙහෙලිය. දෙන්නත් එක්ක කැම්පස් පවා ගියේ එකට. උපාදියෙන් පස්සේ කෙල්ල රට ගියා. සනොත් ඉතින් ඉඳලා හිටලා කතා කළා කෙල්ලට. මීට සතියකට කලින් තමයි කෙල්ල රටේ ඉඳන් ආවේ. හෙලෝ සහි මම සනෝ බං. අප්පට සිරි. උඹට දැන්ද බා මතක් වුණේ? අපිට නොකිය මගුල් කෑව එහෙනම් ඈ. අනේ මොන මගුල්ද බං? අපි දෙන්න මීට උඩ ටිකක්. හරි බං. මං දැන් උඹලා ගෙදර එන්නම්. කන්න දෙයක් ඕනියේ. හරියටම විනාඩි 10කට පස්සේ රතු පාට කාර් එක මිදුලට නතර කළා. අඩෝ බං සනෝ, ඇයි උඹ මේ අඬලා? අඬන්න නැතුව කොහමද බං ඉන්නේ මේ වෙන දේවල් එක්ක? කෙල්ල ආයෙම අඬන්න ගත්තේ සෂෙන් කරන මේ වද හිංසා මතක් වෙද්දී. අඬන්න නැතුව කියපන්කෝ බං විස්තරේ. සනෝත් ඉතින් මුල ඉඳන්ම කිව්වේ තමන්ගේ හිතේ තියෙන බර නිදහස් කරගන්න ඉන්නේ සහි විතරයි කියලා හිතෙද්දී. ඒ කියන්නේ උඹව බැන්දේ පලිගන්න. ඔව් බං. හරි. දැන් ඔය කීයටද ගෙදර එන්නේ? තව ටිකකින් අනේ උඹ මොකොත්ම කියන්න යන්න එපා බං. එහෙම කියලා හරියන්නේ නැහනේ. බලපන් උඹේ කම්මලත් එක්ක ඉදිමිලා. අපි ඔක පොලිසියට අදලා දෙමුද බං? අනේ සහි උඹ මොනවද මේ කියන්නේ? මම සෂින්ට ආදරය කරනවා බං. එහෙම එක මට බෑ හැම දෙයක් ගැන හිතන්නවත්. මොකක්? ඔව් බං මං එයාට ආදරෙයි. හරි උඹ කියනවා නම් මීට යන්න එපා කියලා මම ඒක නොකර ඉන්නම්. හැබැයි ආයෙ මොනවා හරි වුණොත් මං ඉවසන්නේ නෑ බං. හරි බං. දින සති ගෙවෙමින් මාසයක් ගෙවිලා ගියේ හිතා ගන්නවත් බැරිව. එදා උදේ සෂෙන් කල්පනා කර හිටිය අඳට වෙලා. සෂීන් මම කාමරයට එන්නද? එන්න. මේ තේ එක ගෙනාවා. ඔතනින් තියන්න. කොල්ලා බැලුවේ කෙල්ල දිහා. තනින් තන රතවන බෑල් පාරවල් කෙල්ල නිකන් ඇවිදින මල මිනිහක් වගේ. ඒ ෂණික කොල්ලා ආවේ කෙල්ල ළඟට. කොල්ලා අප පාර කෙල්ලට බයත් හිතුණා. අනේ අයියේ ගහන්න එපා. කොල්ලට මොනවද වුණා කෙල්ල එහෙම කියද්දී. හරි මණික මං ගහන්නේ නෑ. කෙල්ල හැරෙලා බැලුවේ කොල්ලා දිහා. මණික මට සමාව යන්න රත්තරනේ උඹට මේම දුක් දුන්නට. අනේ සෂින් ඇයි මේ මොකද උනේ? මම උඹට ඩිවෝස් එක දෙන්නම් මැනික. තවත් ඉන්න එපා මේ පව්කාරයා ළඟ. මට සමාව යන්න මැනිකේ.
අනේ එහෙම කියන්න එපා අයියේ. මම මෙහෙ ඉන්නද? මේ කෙල්ල හාට ආදරය කරනවා අයියේ. කොල්ලා කෙල්ලගේ විසල් පපුවට දුරල් කරගත්තේ කවදාවත් නොදැනෙන ආදරයකින්. කොල්ලට තේරලා තිබුණේ කොල්ල මේ කරන්නේ වරදක් කියලා. කොල්ලට කෙල්ල ගැන ආදරයක් ඇති වෙලා තිබුණේ මේ වෙනකොටත්. කාලේ යත්ම කොල්ලටත් ඕනේ වුණා මේ රටින් වෙන රටකට ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න. දෙන්නත් එක්ක මාසි වලට ගියේ මේ රටේදී සිද්ධ වෙන හැම අමිහිරි මතකයකටම සම දීලා. මාසයකට පසු මැනික දැන් ඉතින් අපිට පුංචි පැටියෙක් හදන්නත් කාලේ හරිනේ. අනේ මේ ඇයි ආස නැද්ද මා වගේ චෝටි පැටියෙක්ව හදාගන්න? එහෙම කියලා කෙල්ලගේ දෙතොල් මතට බර වුණා. සමහර ආදර කතා තිබුණා අපිට සාර්ථක අවසානයක් දෙන්න බැරි වුණත් ඕනෝන්ම ඒ කතාවල අවසානය හරි ආදරණීය විදිහට අවසන් කළා. තාමත් ඔවුන් හරි ආදරෙන් ඒ කතාව ජීවත් වුණා. ඉතින් යාළුවනේ ඊළඟ කතාව මම ඉක්මනින්ම අරන් එන්නම්. මේ කතාව හොඳයි නම් කතාවට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කතාවට ලයික් එකක් දාගෙන යන්න.